අපි දැන් කතා කරමු 10 වසර භාග පාඩමේ විශ්වවිද්‍යාලයේ විභාග මට්ටමේ ගාන අපි සාකච්ඡා කරමු. මේ ගානත් මම යටින් දාන්නම්. ඔයාලා ගාන කරලා මේ වීඩියෝ එක බලනවා නම් ඉතාල වටිනවා. right. මම ගාන කියන්නම්. එක්තරා ආයතනයක් සඳහා නියෝජිතයෙකු තෝරා ගැනීම පිණිස අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ඡන්දයක් පැවැත්වීම. එහි ලියාපදිංචි සියලුම ඡන්දදායකයෝ ඡන්දය පාවිච්චි කළහ. ජයග්‍රාහී අපේක්ෂකයා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 7ක් ලබාගත් අතර ඔහුගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 120ක් විය. රෝමිලක්කම් එක අහලා තියෙනවා. පරාජිත අපේක්ෂකයා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් කවර භාගයක් ලබා ගත්තේද? රෝමිලක්කම් දෙක ලියාපදිංචි කළ මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව කොපමණද? රෝමිලක්කම් තුන ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව කොපමණද කියලා අහලා තියෙනවා. right. අපි බලමු. එතකොට මේකේ තියෙනවා එක්තරා ආයතනයක් සඳහා මේ වගේ ගණන් දෙද්දී දෙපාරක් තුන්පාරක් කියවන්න. එක්තරා ආයතනයක් සඳහා නියෝජිතයෙකු තෝරා ගැනීම පිණිස අපේක්ෂකයන් දෙදෙනෙක් අතර ඡන්දයක් පැවතිනේ. ඒ ලියාපදිංචි සියලුම ඡන්දදායකයෝ ඡන්දේ පාවිච්චි කරාලු. එතකොට ඒ ලියාපදිංචි සියලුම ඡන්දදායකයෝ ඡන්දේ පාවිච්චි කරලා ජයග්‍රාහී අපේක්ෂකයා මුළු ඡන්ද සංඛ්‍යාව 12න් 7ක් ලබාගත් අතර ඔහුගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 120ක් විය. එතකොට පළවෙනි එක රෝමිලක්කම් අහනවා. පරාජිත අපේක්ෂකයා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් කවර භාගයක් ලබා ගත්තේද? එතකොට පළවෙනි රෝමිලක්කම් අහන්නේ පරාජිත අපේක්ෂකයා. මම මේක කියන්නම්. පරාජිත අපේක්ෂකයා හරි ලබාගත් ඡන්ද සංඛ්‍යාව භාගයක් ලෙස හරි. එතකොට පරාජිත අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව භාගයක් ලෙස මුළු ඡන්ද සංඛ්‍යාවෙන් භාගයක් ලෙස. එතකොට අපි දන්නවනේ දැන් මේ වෙලාවේදී භාග ගානකදී අපි මුළු ඒකකේ සලකන්නේ එකක් විදියටනේ. මුළු ඒකකේ සලකන්නේ එකක් විදියට. එහෙනම් මුළු ඒකකේ එකක් විදියට සලකනවා නම් එතකොට අපිට දැන් පරාජිතය ලබාගත් ඡන්ද සංඛ්‍යාව භාගයක් ලෙසනේ අපිට දීලා තියෙනවා ජයග්‍රාහකයා ලැබු ඡන්ද සංඛ්‍යාව හරිද? මුළු ඡන්ද කියන්නේ ඡන්ද සංඛ්‍යාව මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ලබාගත් භාගයක් ලෙස ජයග්‍රාහකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව දීලා තියෙනවා. ඒක මොකද්ද? 12න් 7යි. හරිද? ඉතින් මුළු ඒකකයෙන් මෙන්න මේ 12න් 7ක් අඩු කරා නම් අපිට එනවා පරාජිතයාගේ ඡන්ද සංඛ්‍යාව භාගයක් ලෙස. එතකොට එකක් කියන එක අපිට දැන් මේක අපිට පුළුවන් 1යි කියන්නේ 12න් 12. right. ඒක අඩු කිරීම 7න් 12න් 7. එතකොට දැන් මේක භාග අඩු කිරීමන්නේ. භාග අඩු කිරීමේදී අන්න බලන්න මොකද හරය සමානද කියලා. හරි. හරය සමානයි. එහෙනම් හරය 12යි. එහෙනම් අපි ලාභය සුළු කරමු. 12න් 7ක් අඩු වුණාම අපිට එනවා 5ක් කියලා. හරි. 12න් 5ක් තමයි පරාජිතයා ලැබූ ඡන්ද සංඛ්‍යාව භාගයක් විදිහට. right. එතකොට දෙවනි රෝමිලක්කම. ලියාපදිංචි කළ මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. ලියාපදිංචි කළ මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව. right. එතකොට අපිට දැන් මේකෙන් කොහොමද ඒක හොයන්නේ? දැන් ඡන්ද සංඛ්‍යාව අහන්නේ. ඇත්තම ඡන්ද සංඛ්‍යාව. හරිද? කියන්නේ භාගයක් ලෙස නෙවෙයි ඇත්තම ඡන්ද සංඛ්‍යාව තමයි දැන් අහන්නේ. එතකොට අපිට දැන් මේක කියලා තියෙනවා ජයග්‍රාහකයා ලැබු ඡන්ද සංඛ්‍යාව හරි. හරි. ජයග්‍රාහකයා ලැබු ඡන්ද සංඛ්‍යාව. ඒ කියන්නේ ඡන්ද සංඛ්‍යාව නෙමෙයි ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව නෙමෙයි ඔහු ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව. හරි. ඒ කියන්නේ වැඩි ඡන්ද සංඛ්‍යාව කියන්නේ ඔහු පරාජිතයට වඩා ලබාගත් ඡන්ද සංඛ්‍යාව. ඒ කියන්නේ පරාජිතයට වඩා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 120කින් වැඩි. හරි. එහෙනම් ඒකට පරාජිතයට ජයග්‍රාහකයා ලැබු ඡන්ද සංඛ්‍යාව පරාජිතයට වඩා 120කින් වැඩි. නැත්තම් 120 කියන්නේ පරාජිතය ලබාගත් ජයග්‍රාහකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව නෙමෙයි. right. ඒක හොඳට මතක තියාගන්න ඒ ගානේ. හරි. ඒක පැටලෙන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ලියාපදිංචි කරන මුළු ඡන්ද සංඛ්‍යාව. එතකොට ඔය වගේ ලියාපදිංචි කියන්නේ මුළු ඡන්ද සංඛ්‍යාවක් අපි හොයනකොට අපි ඔකට ගන්නවා ද්විජීය පදයක්. ඒ කියන්නේ අපි කියනවා ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව x යයි ගන්න විදියට මම ගන්නවා. ඒ කියන්නේ ඔන්න ඕකනේ හොයන්න තියෙන්නේ x යයි ගන්න. එතකොට ඔයගේ හොයන්න තියෙන එකට අපිට නොදන්න පදේ. ඒ කියන්නේ මේක මේ විස්තර කරන්න ඕනේ. හරි. අපි x කියන්නේ මොකක්ද කියලා මේක විස්තර කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව x යයි ගන්න.
x කියලා ගත්තා. right. එතකොට අපිට අපි දන්න ඕනේ දැන් ඔය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් හරි. එතකොට මුළු ඡන්ද සංඛ්‍යාව මේ හැමදේම වෙලා තියෙන්නේ. මේ වගේ ලියාපදිංචි මුළු ඡන්ද ඇත්තම සංඛ්‍යාවෙන් කියන්නේ x ගෙන් තමයි ඔය භාගයක් විදිහට අපි අරන් තියෙන්නේ. right. එතකොට අපිට පුළුවන් දැන් අය තියෙනවා ජයග්‍රාහකයා. හරි. ඒත් ජයග්‍රාහකයා ලබාගත්ත වැඩි ඡන්ද සංඛ්‍යාවක් කියලා තියෙනවා ගානේ. හරි. එතකොට ඒකට ලියාගමු. ජයග්‍රාහකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව. හරි. ඒක දීලා තියෙනවා 120යි කියලා. හරි. 120ක් කියලා දීලා තියෙනවා. right. එතකොට ඔන්න ඔය 120 වෙන්නේ මෙන්න මෙහෙම. එතකොට අපිට පුළුවන් මෙන්න මේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ s ගෙන් හරි s ගෙන් අරන් යන්න හරි මේ භාගය. ඒ කියන්නේ මේ 120ක් වෙන්නේ මෙන්න මේ දෙන්න අතර අන්තරය. ඒ කියන්නේ මේ 12න් 7 කියන්නේ ජයග්‍රාහක ලැබු ඡන්ද සංඛ්‍යාවනේ. right. ඒ කියන්නේ භාගයක් විදියට අය මේ පරාජිතය ලබාගත් ඡන්ද සංඛ්‍යාව තමයි 12න් 5ක් විදියට. එතකොට ඔය අතර අන්තරය සමාන වෙනවා. හරි. එතකොට ඔය අතර ඒ කියන්නේ 12න් 7 අඩු කිරීම 12න් 5 හරි. ඔන්න ඔය කොටස. හරි. ඒ කියන්නේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් මෙන්න මේ. ඒ කියන්නේ මේ 12න් 7යි 12න් 5යි කියන අතර මේ අඩු කිරීමේ තේරුම වෙන්නේ මේකෙන් වෙන්නේ මේ තියෙන්නේ ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව. එතකොට ඔන්න ඔය වැඩි ඡන්ද සංඛ්‍යාව තමයි 120ට සමාන වෙන්නේ. right. දැන් ඉතින් අර ආන්ලයින් වෙනකොට ගුණ කිරීම දැම්මා. මේක සුළු කරන්න පුළුවන් පොදු වාරයේ 12මනේ. 7න් 5ක් අඩු වුණාම 2යි. හරි. 120ට සමානයි. දැන් මේකේ අපිට පුළුවන් උඩට බෙදන්න. හරි. දෙකට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. right. එහෙනම් අපි x තනි කරගමු. 6 හැබැත්තට යන්න. එතකොට ඒ කියන්නේ 6න් ගුණ කිරීම 120නේ. එහෙනම් අපිට x ලියන්න පුළුවන් 0.12යි 720ක් කියලා. හරි. ඒ කියන්නේ x කියන්නේ මොකද්ද? ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව. ඒ කියන්නේ ඡන්ද දාපු කට්ටිය 720ක් ඉන්නවා කියලා තමයි ඔය කියන්නේ. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ හරි. right. එතකොට රෝමි ලක්ෂණ 3. ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව කොපමණද? අන්න දැන් තමයි ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව. ඒ කියන්නේ මේ 120 නේ ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව. 120 කියන්නේ ජයග්‍රාහකයා ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව. ඒ කියන්නේ පරාජිතයට වඩා ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව. තමයි 120 කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒකට ඒ ඇසුරේ මොන්න අපි මුළු ඡන්ද සංඛ්‍යාව ලියුවා 720. දැන් ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව. මොන්න මකන්නම්. right. එතකොට ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව. හරි. රෝමි ලක්ෂණ 3. ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. දැන් අපි නිර්වණේ මේක අපි දන්නවා s කියලා අපි ගලින් ගත්තා. s කිව්වේ ඡන්ද මොකද්ද? මුළු ඡන්ද සංඛ්‍යාවෙන් දැන් අපිට x දාලුත් නැහැ. දැන් අපි දැන් මුළු ඡන්ද සංඛ්‍යාව දානවා 720 කියලා. එතකොට 720න් 720 හරිද? 720න් 12න් 7ක් තමා. හරිද? 12න් 7ක් තමා. මොකද්ද? ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව වෙන්නේ. දැන් අපිට මේක සුළු කරගන්න පුළුවන් මේ ආනයනෙකට ගුණ කිරීම දාන්න. 720 ගුණ කිරීම 12න් 7. right. අපිට පුළුවන් 6ට 6 බෙදමු 2යි 1යි 20 1යි 60. හරි. 60 ගුණ කිරීම 7. 0යි 42. ඒකට 420 තමයි ජයග්‍රාහකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව වෙන්නේ.